ශලෝම් ශලොම් ලකුලාම් මනිශ්මා මොකද මනිශ්මා කියලා කියන්නේ මනිශ්මා කියලා කියන්නේ මා නිශ්මා අපි කෝ කියන්නේ මනිශ්මා කියලා නම් මෙතන වචන දෙකක් තියෙන එකක් තමයි මා අනිත් එක නිශ්මා මම දෙක එකතු කරනවා තමයි මනිශ්මා කියලා හැදෙන්නේ මා නිශ්මා කියලා කියන්නේ මොකද්ද ඔයාගේ සපුතු කොහමද ඔයාලා කොහමද අන්න ඉංග්‍රීසියෙන් අහන්නේ how are you what's up what's going on අන්න ඒ වගේ තේරුම් තියෙන මනිශ්මා අපිට ඕන කෙනකින් අහන්න පුළුවන් පිරිමි ගෑනු බෙදකින් තොරව එක්කෙනෙක්ගෙන් ඒක වචන බහුව වචනෙන් තොරව ඕන කෙනකින් හරි ගොඩ දෙනකින් හරි අපිට ඕන කෙනකින් අහන්න පුළුවන් මනිශ්මා කියලා. මනිශ්මා ඒ කියන්නේ වර කොහොමද කියලා අපි අහන්නේ. ඒකට අපිට උත්තර දෙන්න පුළුවන් මනිශ්මා. ඒකට අපිට උත්තර දෙන්න පුළුවන් අකොල් බෙසෙද. අකොල් බෙසෙද. අකොල් බෙසෙද. අපි කියන්නේ අකොල්. අකොල් බෙසෙද කියලා කියන්නේ හැමදේම හොඳින් කියලා කියන එක. everything is okay. අනේ තේරුම. අකොල් බෙසෙද අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මනිශ්මා අකොල් බෙසෙද ඔයාලා කොහොමද හැමදේම හොඳින්ද කියලා අපිට ප්‍රශ්නයක් දාන්න පුළුවන් තව කාගෙන් හරි. ඒ වගේම තමයි තව කෙනෙක් අහනකොට අපිට ඒක උත්තරයක් විසඳ දෙන්න පුළුවන්. හකොල් බෙසෙද හැමදේම හොඳින්. හකොල්. හකොල් කියන එක නැත්නම් අපි ඔක හකොල් කියන එක අපි ඔයාලට පාවිච්චි කරන්නේ හකොල් කියලා කියනවා. හකොල් කියනවා. මොන වගේ වචන පාවිච්චි කරනවා. ඒවා වැරදි. එහෙම වචන හිබි භාෂාවේ නෑ. හකොල් කියනවා වැරදි. තව එක තමයි අනිත් එක තමයි බෙසෙද කියන එක. අපි ගොඩක් කටක පාවිච්චි කරන්නේ බෙසෙද. නේ බෙසෙදනේ වල කට කියන්නේ. නමුත් නිවැරදි වචන තමයි බෙසෙදර්. right බෙසෙද කියන තමයි නිවැරදි වචනේ. හකොල් තමයි නිවැරදි වචනේ. හකොල් බෙසෙද දෙක එකට එකතු වුනහම හැමදේම හොඳින්. right ඊට අපි කතා කරනවා තව අපි කතා කරනවා තොදා කියලා කියනවා. මලා නැති තොදා කියලා කියනවා ස්තුති කියලා කියනවා. මේක වෙලා තුදා නෙමෙයි සමහරකට තුදා කියලා කියනවා. තව කියනවා අපිට තොදා කියන එක අපි ඉංග්‍රීසියෙන් යන්නේ TOD කියන. තව සමහරව කතා කරනවා ඔක තුදා කියලා කියනවා. තව කියනවා තොදා කියලා කියනවා. තොදා කියලා කියනවා එක එක වචන පාවිච්චි කරනවා. නිර්ද වචන තමයි තොදා කියලා කියන එක. තොදා. හරි අතට අපි වචන හතරක් කතා කළා. කතා මානිශ්මා එකක් මානිශ්මා අනිත් එක හකොල්. හකොල්වත් නෙමෙයි හකොල්. බෙසෙදර් නෙමෙයි බෙසෙදර්. අන්තිම එක තමයි තොදා. තොදා ඒක වෙලෙම වචන නෙමෙයි නිම වචන තොදා. ඒ කියන්නේ ස්තුති කියලා කියන එක. එහෙනම් තොදා ශලෝම්